මේ ප්‍රශ්නේදී මුලින්ම කියන්නේ ජල බඳුනක් දුරුතර ආදියක එල්ලලා තියෙනවා. ඊට පස්සේදී පොරොප්ප කැබැල්ලක් නූල් කැබැල්ලක් ආධාරයෙන් මේ ජල බඳුනේ පතුලට සම්බන්ධ කරනවා. එතකොට පොරොප්ප කැබැල්ල සම්පූර්ණයෙන්ම ජලයේ ගිරලා තමයි තියෙන්නේ. හරි. අපෙන් අහන්නේ දුරුතර ආදි පාඨාංකයට මොකද වෙන්නේ? පොරොප්ප කැබැල්ල සම්බන්ධ කරාට පස්සේදී දුරුතර ආදි පාඨාංකයට මොකද වෙන්නේ කියලා අහන්නේ. හරි. මේකෙදි අපි දන්න පොරොප්පේ දුරුතර ආදි පාඨාංකයට බලපාන්නේ එයාට පහළින් තියෙන පද්ධතිය. දුරුතර ආදිට පහළින් තියෙන පද්ධතිය තමයි බලපාන්නේ දුරුතර ආදි පාඨාංකයට. ඒතර මේකෙදි ආරම්භයේදී පොරොප්ප කැබැල්ලක් නැහැ. අවසානයේදී පොරොප්ප කැබැල්ලක් සහ නූල් කැබැල්ලක් තියෙනවා. හරි. ඒ කියන්නේ අපි නූල් කැබැල්ලේ බර නොසලකා හැරියොත් එහෙම දුරුතර ආදි පාඨාංකය වැඩි වෙන්න ඕන පොරොප්ප කැබැල්ලේ බරට සමාන ප්‍රමාණයකින්. මොකද අපි ආරම්භයේ සහ අවසානයේ සංසන්දනය කරොත් ආරම්භයේ පොරොප්ප කැබැල්ලක් නැහැ. දෙවෙනි අවස්ථාවේදී පොරොප්ප කැබැල්ලක් තියෙනවා. එහෙනම් පොරොප්ප කැබැල්ලේ බරට සමාන ප්‍රමාණයකින් තමයි දුරුතර ආදි පාඨාංකය වැඩි වෙන්න ඕන. හරි. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකෙදි උඩුකුරු තෙරපුමත් එක්ක සම්බන්ධයක් තියෙනවා. උඩුකුරු තෙරපුම නිසා මේ පාඨාංකයට වෙනසක් සිද්ධ වෙනවද කියන එක. අපි බලමු මෙන්න මෙහෙම. දැන් මේ තියෙන ජල බඳුන. දැන් පොරොප්ප කැබැල්ල සම්පූර්ණයෙන්ම ජලයේ ගිරලා තියෙන නිසා පොරොප්ප කැබැල්ල මත ඉහළට ඇති වෙන උඩුකුරු තෙරපුම බලය. ඒ වගේම තමයි පොරොප්ප කැබැල්ල මගින් පහළට ඊට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් ඇති වෙනවා. ඊට අමතරව තන්තු වල ආදී බල ඇති වෙනවා. පොරොප්ප කැබැල්ල මගින් තන්තු මත ඉහළට T ආදී බලයක් ඇති වෙනවා. තන්තු මගින් පහළට T ආදී බලයක් තියෙනවා. ඊළඟ බඳුන මගින් තන්තුවට T ආදියක් ඇති වෙනවා. තන්තු මගින් බඳුනට T ආදියක් ඇති වෙනවා. හැබැයි මේ සියලු බල අභ්‍යන්තර බල. මොකද අපි සලකන්නේ මෙන්න මේ බඳුන ජලය පොරොප්ප සහිත පද්ධතිය. මොකද මේ පද්ධතිය තමයි බලපාන්නේ දුරුතර ආදි පාඨාංකයට. එතකොට මේ සියලු උඩුකුරු තෙරපුම් බල ආදි බල ඔක්කොම අභ්‍යන්තර බල. බාහිර බල විදිහට අලුතෙන් ඇතිලා තියෙන්නේ පොරොප්ප කැබැල්ලේ බර විතරයි. කලින් තිබ්බේ බඳුනේ බර විතරයි. දැන් බඳුනේ බරට අමතරව පොරොප්ප කැබැල්ලේ බරක් තියෙනවා. එහෙනම් පද්ධතිය මත ක්‍රියා කරන බාහිර බලය වැඩි වෙලා තියෙන්නේ පොරොප්ප කැබැල්ලේ බරට සමාන ප්‍රමාණයකින්. ඒක නිසා මේ පිළිතුර වෙන්නේ තුන්වෙනි එක. පොරොප්ප කැබැල්ල වාතයේදී පෙන්වුම් කරන බරට සමාන ප්‍රමාණයකින් පාඨාංකය වැඩි වෙන්න ඕන.